සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. ඔන්න ඉතින් අදත් මම සූදානම් වෙලා ඉන්නවා සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව 7 ශ්‍රේණිය දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පළමු ආරයට අදාළ පාඩමක් වන ඔයි රයිරේ ඔයිරාමා පාඩමට අදාළව තියෙන ව්‍යාකරණ කොටස පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් පුතාලා දැනටමත් දන්නවා ඇති නාම පද තමයි මේ පාඩමට අදාළව ව්‍යාකරණ කොටස විදියට තියෙන්නේ. ඉතින් පොඩ්ඩන්ට සිංහල YouTube channel එක ඔස්සේ මම සූදානම් වෙලා ඉන්නේ ඔයාලට අද නාමපද පිළිබඳව හඳුන්වා දෙන්නට වගේම නාමපද වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ විතරක් නෙමෙයි පුතේ ඔයාලගේ පාඩමට අදාළව තියෙන ලිඛිත අභ්‍යාසයේ පිළිතුරු සාකච්ඡා කරන්නටත් මේ වීඩියෝ එක ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ආරාධනා කරනවා වීඩියෝ එක දිගටම නරඹමින් ඔබේ අධ්‍යාපනය සඳහා මේ වීඩියෝ එක සහායක් ලබා ගන්නට කියා. දුවේ පුතේ ඔබ මීට පෙර 6 ශ්‍රේණියේදී වගේම ප්‍රාථමික ශ්‍රේණිවලදීත් නාමපද පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඇති. ඉතින් දුවේ පුතේ දැන් ඔබ 7 ශ්‍රේණියේත් නැවතත් නාමපද ඉගෙන ගනිද්දී හැබැයි වෙනස් වූ අර්ථකථනයක් තමයි ඔබේ පෙළ පොතෙහි නාමපද පිළිබඳව තියෙන්නේ. ඉතින් මීට කලින් ඔයාලා ඉගෙනගෙන තියෙන නාමපදයක් කියන්නේ පුද්ගල නාමයක් හෝ ස්ථාන නාමයක් නැත්නම් සත්ව නාමයක් ද්‍රව්‍යයක් හඳුන්වන්නට භාවිතා කරන පද තමයි නාමපද විදියට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් පුතේ මෙම 7 ශ්‍රේණිය පාඩම ඔස්සේ ඔයාලට නාමපද පිළිබඳව වෙනස් අර්ථකථනයක් ලබා දීලා තිබුණත් ඔයාලා පොඩි කාලේ ඉගෙනගත්ත නාමපද පිළිබඳව වෙනස් විදියකට තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලට පේනවා සචේතනික හා අචේතනික සියලු වස්තුන් හඳුන්වන පද තමයි නාමපද විදියට වර්ගීකරණය කරලා හඳුන්වා දීලා තියෙන්නේ. සචේතනික කියන්නේ පුතේ පන ඇති නාමපද, අචේතනික කියන්නේ පන නැති නාමපද. ඉතින් පුතාලට මතක ඇති ප්‍රාථමික ශ්‍රේණිවලදී ඔයාලා ඉගෙන ගත්තා ප්‍රාණවාචී නාමපද සහ අප්‍රාණවාචී නාමපද විදියට. ඉතින් මේ සියලු වර්ගීකරණයන් සියලු නම් වලින් හඳුන්වන්නේ නාමපදම තමයි දුවේ පුතේ. ඉතින් 7 ශ්‍රේණියේදී ඔයාලට අලුත් වචන දෙකකින් තමයි නාමපද හැඳින්වීම සිද්ධ කරලා තියෙන්නේ. සචේතනික හා අචේතනික සියලු වස්තුන් හඳුන්වන පද නාමපද විදියට. එතකොට පුතාලට තේරෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එතකොට නාමපදයක්. ක්‍රියාපද කියන්නේ අපි කරන දේවල් නේ. ඉතින් එතකොට අනිත් සියලු දේවල් නාමපද ගණයට අයිති වෙන. එතකොට පන තියෙන, පන නැති හැමදේම නාමපද විදියට තමයි අපි 7 ශ්‍රේණියේදී දැන් ඉගෙන ගන්නෙ. එහෙනම් පුතාලා මතක තියාගන්න ඕනි අලුත් වචන දෙක තමයි සචේතනික කියන්නේ පුතේ පන තියෙන කියන අදහස, ප්‍රාණවාචී කියන අදහස, අචේතනිකයි කියන්නේ පන නැති අප්‍රාණවාචී කියන අදහස. ඉතින් එහෙනම් නාමපද යනු සචේතනික හා අචේතනික සියලුම වස්තුන් හඳුන්වන භාවිතා කරන පද විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. එතෙන්දි පුතේ කුඩා කාලේදී මම කිව්වා ඔයාලා නාමපද ඉගෙන ගන්නේ අනු කොටස් 4ක් ඔස්සේ. ඒ කියන්නේ පුද්ගල නාම, සත්ව නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම විදියට. එතකොට සචේතනික ගණයට අයිති වෙන්නේ පුද්ගල නාම සහ සත්ව නාම. අචේතනික ගණයට අයිති වෙන්නේ ද්‍රව්‍ය නාම සහ ස්ථාන නාම කියන කොටස් දෙක. ඉතින් මම නිදසුන් ඔස්සේ ඔයාලට පෙන්වා දීලා තියෙනවා පුතේ පුද්ගල නාම කිහිපයක්, ස්ථාන නාම කිහිපයක්, සත්ව නාම කිහිපයක් සහ ද්‍රව්‍ය නාම කිහිපයක්. ඉතින් එහෙනම් කිසිම වෙනසක් වෙලා නැහැ පුතේ වර්ගයේ මේ අලුත් වචන දෙකකින් ඔයාලට නාමපද හඳුන්වා දීම පමණයි 7 ශ්‍රේණියේදී සිදු වෙලා තියෙන්නේ. කුඩා කාලේ ඉගෙනගත්ත නාමපදම තමයි. ඒක වෙනස් විදියකට තමයි ඔයාලට පොඩ්ඩක් කලින් ඉගෙන ගත්තට වඩා පොඩි ගැඹුරු වචන දෙකකින් තමයි ඔයාලට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. වචන දෙක ඇතුළ අමාරු නොතේරෙන කිසිවක් නැහැ. සචේතනිකයි කියන්නේ පන ඇති, අචේතනික කියන්නේ පන නැති කියන අදහස් දෙක තියෙන. එහෙනම් පුතේ නාමපදයක් කියලා කියන්නේ පන ඇති සහ පන නැති සියලු වස්තුන් හඳුන්වන්න භාවිතා කරන පද. එතකොට පුද්ගල නාම, ස්ථාන නාම, සත්ව නාම, ද්‍රව්‍ය නාම කියන කොටස් 4ම මේ නාමපද ඇතුලේ තියෙනවා.
ඔව් පුතේ දැන් අපි දැනගත්තනේ නාමපද කියන්නේ මොනවද කියලා. දැන් අපි බලන්න හදන්නේ නාමපද වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර මොනවද කියලා. ඉතින් පුතාලගේ පෙළ පොතේ අන්තර්ගත වෙන ආකාරයට නාමපද වර්ගීකරණය කර හැකි ආකාර 3ක් සඳහන් වෙනවා. එනම් නාමපදවල වචන භේදය, නාමපදවල තියෙන පුරුෂ භේදය සහ නාමපදවල දැකිය හැකි ලිංග භේදය විදියට. ඉතින් පුතාට මේ වචන 3 දැක්ක පමණින්ම නාමපදවල මේ වර්ගීකරණ තේරුම් ගන්න බෑ. ඉතින් අපි සූදානම් එකින් එක නාමපදවල වර්ගීකරණය වර්ග කරන්න පුළුවන් විදි මොනවද කියලා සාකච්ඡා කරන්න. ඒ කියන්නේ නාමපදවල වචන භේදය කියන්නේ මොකක්ද? නාමපදවල පුරුෂ භේදයේදී කොහොමද වර්ගීකරණය වෙන්නේ නාමපද? නාමපද ලිංග භේදයේදී වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා බලන්නට හදන්නේ. ඉතින් අපි බලමු පුතේ පළවෙනියටම නාමපදවල වචන භේදය කියන්නේ මොකක්ද කියලා. ඔන්න දුවේ පුතේ නාමපදවල වචන භේදය ඔයාලට පේනවා ඇති වර්ගීකරණය වෙන ආකාරය. ඕනෙම නාමපදයකට තියෙනවා පුතේ වචන භේදයක්. එහෙම නැත්නම් සංඛ්‍යා භේදයක්. ඒ කියන්නේ ඒක වචන සහ බහුවචන විදියට. පන තියෙන පන නැති ඕනිම නාමපදයක් අපිට මේ වචන භේදය ඔස්සේ වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම නාමපද. නාමපද එකක් එක් දෙයක් එක් අයෙක් ගැන සඳහන් වෙනව නම් ඒ නාමපද පුතේ ඒක වචන නාමපද විදියට වර්ගීකරණය වෙනවා. එක දෙයකට වැඩි එක් අයෙකුට වැඩි දෙයක් නම් වැඩි කෙනෙක් නම් එතන බහුවචන නාමපද විදියට තමයි වර්ගීකරණය වෙන්නේ. ඔයාලා පොඩි කාලෙම ඉගෙන ගන්නවා ඒක වචන නාමපද සහ බහුවචන නාමපද. ඔයාලට මතකයි නම් ගස් එක වසරේදී තමයි ඒක ඉගෙන ගන්න පුතාලා. මල් ඒ විදියට. එකක් නම් අපි කියනවා ඒක වචනයක්, එකට වඩා වැඩි නම් අපි කියනවා ඒක බහුවචනයක් කියලා. පුතේ ඒ දෙයම තමයි මේ 7 වසරේදීත් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. නාමපදවල වචන භේදය නැත්නම් නාමපදවල සංඛ්‍යා භේදය කියලා කියන්නේ නාමපදවලට තියෙනවා ඕනිම නාමපදයක සංඛ්‍යාව වචන භේදය කියලා කියන්නේ සංඛ්‍යා භේදය කියලා කියන්නේ එක් දෙයක් හෝ එක් අයෙක් ගැන සඳහන් වෙනවා නම් ඒක ඒක වචන නාමපද. එක් දෙයකට වැඩි නැත්නම් එක් අයෙකුට වැඩි පිරිසක් ගැන සඳහන් වෙනවා නම් එතන බහුවචන නාමපද. පුතාලට උදාහරණ ටිකකුත් තියෙනවා තේරුම් ගන්න පුළුවන් හරි සරලව. ගල කියන්නේ ඒක වචන නාමපදයක් නම් ඒකේ බහුවචන නාමපදය තමයි ගල්. පොත කියන්නේ ඒක වචන නාමපදයක් නම් ඒකේ බහුවචනය තමයි පොත්. අත ඒක වචන නාමපදයක් වෙද්දී ඒකේ බහුවචනය වෙන්නේ පුතේ අත්. නංගි කියන නාමපදේ නංගි කියන්නේ එක්කෙනෙක්. ඒ දෙන්න නිසා ඒක වචන නාමපදයක්. නංගිලා කියන්නේ බහුවචන නාමපදයක්. පෑන කියන්නේ ඒක වචන නාමපදයක්. පෑන් කියන්නේ ගොඩක් නිසා ඒක බහුවචන නාමපදයක්. මෙන්න මේ විදියට පුතේ අපිට ඕනෑම නාමපදයක වචන ભેදය දැකගත හැකියි. ඒ ප්‍රාණවාචී වෙන්නත් පුළුවන්, අප්‍රාණවාචී වෙන්නත් පුළුවන්. අපි බලමු තවදුරටත් මේ ගැන. ඔව් පුතේ පුතාලා බලනවා ඇති අපි පොඩි කාලෙත් එක වසරේ ඉඳන් ඉගෙන ගත්තා නම් මොකද්ද මේ ඒක වචන බහුවචන ભેදයක් අපිට ඇයි 7 වසරේදීත් නැවත උගන්වන්නේ කියලා. පුතේ පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ ඒක වචන බහුවචන නාමපද විතරයි. හැබැයි දැන් 7 ශ්‍රේණියේදී ඔයාලට පෙළ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා ඒක වචන නාමපදයක් බහුවචන බවට පත් කරගන්නා ක්‍රම මොනවද කියලා. එහිදී ක්‍රම 8ක් ඔයාලට පෙළ පොතෙහි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රම 8 ඔස්සේ අපිට පුළුවන් ඒක වචන නාමපදයක් බහුවචන බවට පත් කරගන්න. පුතාලට පේනවා එක ක්‍රමයෙන් ක්‍රමය දැන් ඔයාලගේ ලිඛිත අභ්‍යාසයේ තියෙන්නේ පුතේ මේ ක්‍රම 8ට අදාළව පුතාලා වෙනම නාමපද පහ අරගෙන ඒක වචන පද අරන් බහුවචන කරලා ලියන්න කියලා ලිඛිත අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ විදියට තියෙන්නේ. මම මේ ටිකටත් පිළිතුරු ලබා දෙන්න සූදානම් මේ වීඩියෝ එකේ අවසානයේදී. ඉතින් පුතේ මේකෙදී අපි බලන්න ඕනි කොහොමද මේ ඒක වචන නාමපදයක් බහුවචන බවට පත් කරගන්නේ කියලා. අපි පළවෙනි ක්‍රමය බලමු ඉස්සෙල්ලම. ඒකේ තියෙන්නේ පුතේ අම්මා අම්මලා මාමා මාමලා අයියා අයියලා පුතා පුත්තු එන්නේ විදියට තියෙන්නේ. ඉතින් මෙතෙන්දී පුතාලට පේනවා ඇති ඒ ක්‍රමයක රටාවකට ගිහිල්ලා තියෙන්නේ. අම්මා අම්මලා ලා කියන
අකුරෙන් බහුවචන වෙච්ච අවස්ථාත් ටිකක් තියෙනවා. ඒ වගේම පුතා, පුතු, ඌ කියන ශබ්දයෙන් බහුවචන වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයට මේ රටාවට හදන්න පුළුවන් නාමපද ඔයාලා ඕනි තරම් දන්නවා. සීයා, සීයලා, ආච්චි, ආච්චිලා, නැන්දා, නැන්දලා එන්නේ විදියට. එන්නේ ක්‍රමයට හදන්න පුළුවන් නාමපද ගැන තමයි ඒකවචන සහ බහුවචන නාමපද ගැන තමයි පුතේ පළවෙනි ක්‍රමයේදී සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු දෙවෙනි ක්‍රමයට ගිහිල්ලා. දෙවෙනි ක්‍රමයේදී තියෙනවා පුතේ කුඹුර, කුඹුරු, යතුර, යතුරු, පැදුර, පැදුරු. ඌ ශබ්දය හැෙනවා. ඒකෙන් එහෙම නැත්නම් කෙටි ඇද පාපිල්ල තමයි හැම බහුවචනයකම අවසානයේට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒතර ඌ ශබ්දෙන් තමයි ඉවර වෙලා තියෙන්නේ. අපිට ඒ වගේ තව මේ නිදසුන් තමයි අපේ ලිඛිත අභ්‍යාසය අහන්නේ. පුතාලා දන්නේවා. එතකොට පුතාලටත් මතක් කරලා ලියන්න පුළුවන් මෙතෙන්දී. අපි බලමු දෙවෙනි ක්‍රමයට අදාළව මොනවද තියෙන උදාහරණ කියලා. අකුර, අකුරු, මැදුර, මැදුරු, කතුර, කතුරු. අන්න ඒ විදිහට තමයි පුතේ දෙවෙනි ක්‍රමයේ ඒකවචන නාමපදයක් බහුවචන කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු පුතාලා දැන් කලබල වෙන්න එපා. ලිඛිත අභ්‍යාසයේ උත්තර ටික මගේ වීඩියෝ එකේ අවසානයේ අපි මම සකස් කරලා හදලා තියෙනවා. ඉතින් ඒතවල පුතාලට පුළුවන් තව දුරටත් මේ හැම ක්‍රමයක් යත්තේම ටීචර් නිදසුන් 5 බැගින් දාලා ලිඛිත අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙනවා. ඉතින් පුතාලට ඒකෙන් තව අවබෝධයක් ගන්න පුළුවන් මේ ක්‍රම ටික ගැන. තුන්වෙනි ක්‍රමය යටතේ තියෙන්නේ පුතේ කමත, කමත්, ගොයම, ගොයම්, බුලත, බුලත්, සිරිත, සිරිත්. මෙහිදී ඔයාලට පේනවා හල් කිරීමෙන් තමයි බහුවචන වෙලා තියෙන්නේ. නැත්නම් කොඩිය හෝ රැහැන දාලා තමයි බහුවචන කරලා තියෙන්නේ. එතකොට තුන්වෙනි ක්‍රමේදී හල් කිරීමෙන් තමයි පුතාලා බහුවචන කරන්න ඕනි. ඒ කියන්නේ පොත, පොත්, පෑන, පෑන්, නම, නම්. අන්න ඒ විදිහට තමයි තුන්වෙනි ක්‍රමයට අදාළව අපි තුන්වෙනි ක්‍රමේදී ඒකවචන බහුවචන හදා ගන්න ඕනි. හල් කිරීමෙන් තමයි තුන්වෙනි ක්‍රමය භාවිතා කරන්න ඕනි. ඊට පස්සේ අපි බලමු හතරවෙනි ක්‍රමයේ මොකක්ද තියෙන්නේ බහුවචන ඒකවචන නාමපදයක් කොහොමද බහුවචන කරලා තියෙන්නේ කියලා. චාරිත්‍රය, චාරිත්‍ර, යන්ත්‍රය, යන්ත්‍ර, පිරුවටය, පිරුවට. එතෙන්දි පුතාලට පේනවා ය කියන අකුර ඉවත් වෙලා තමයි බහුවචන වෙලා තියෙන්නේ. ඒකවචන නාමපදයේ තියෙන ය අකුර ඉවත් වෙලා තමයි බහුවචන නාමපදය සකස් වෙලා තියෙන්නේ. මේකෙදි අපිට තව නිදසුන් විදියට පුතේ වාහනය, වාහන. තව ඒ වගේම හිරමනය, හිරමන, දානය, දාන, වස්ත්‍රය, වස්ත්‍ර. එන්නේ විදියට අපි හතරවෙනි ක්‍රමය යටතේ අපිට තව ඕනි තරම් නිදසුන් තියෙනවා පුතේ හදා ගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමයේ චුට්ටක් බලන්න අපිට පොතේ දීලා තියෙන එක නිදසුනයි. කුල්ල, කුළු. බහුවචන වෙලා බහුවචන කරද්දී ඌ ශබ්දේ තියෙන්නේ. ඒ වගේම ල්ල කියන අකුර තමයි ඊට පස්සේ ඌ ශබ්දෙට ලු වෙලා තියෙන්නේ. කුල්ල, කුළු. ඒ වගේ ඒ ක්‍රමයට අදාළව දල්ල, දලු, මල්ල, මලු. ල්ල කියන අකුර ශබ්දය ඒකවචන දෙන විදියට බහුවචන කරද්දී ඌ ශබ්ද දෙන විදියට අපිට හදන්න පුළුවන්. කුල්ල, කුළු, මල්ල, මලු, දල්ල, දලු. ඒ විදියට. ඊට පස්සේ අපි බලමු පුතේ 6 වෙනි ක්‍රමයේ යටතේ 6 වෙනි ක්‍රමේ තියෙන්නේ වල, වලවල්. බහුවචන උනාට පස්සේ වල් කියන ප්‍රත්‍යය එකතු වෙලා තියෙනවා. මෝල් කඩ, මෝල් කඩවල්. දොර, දොරවල්. තව ඒ වගේ කට, කඩ, කටවල් නේද? බඩ, බඩවල්. රට, රටවල්. වල් කියන ප්‍රත්‍යය එකතු වෙලා තමයි බහුවචන වෙලා තියෙන්නේ එතන පුතේ. ඊට පස්සේ අපි බලමු 7 වෙනි ක්‍රමය. අඩුක්කුව, අඩුක්කු. කවාඩුව, කවාඩු. එතෙන්ද මොකද පුතේ වෙලා තියෙන 7 වෙනි ක්‍රමේදී? ඒකවචන නාමපදයේ තියෙන ව අකුර ඉවත් වෙලා තමයි බහුවචන වෙලා තියෙන්නේ. ඒකට නිදසුන් විදියට අපි බැලුවොතින් ඔව් ඒකෙදි නිදසුන් විදිය පුටුව, පුටු. ව අකුර ඉවත් වෙනවනේ පුතේ බහුවචන වෙද්දී. නඩුව, නඩු.
කඩුව කඩු. ව අකුර ඉවත් වෙලා බහුවචන වෙලා තියෙන්නේ. ඒ අපි කිව්වේ 7 වෙනි ක්‍රමය ගැන. 8 වෙනි ක්‍රමයේදී බලමු මොකද වෙන්නේ කියලා. ඒක වචන නාම පදේ අම්බරුවා බහුවචන වෙද්දී අම්බරුවෝ වෙලා. මදුරුවා මදුරුවෝ. තා මොනවද පුතාලා ඒ වගේ දන්නේ? කම්කරුවා කම්කරුවෝ. ගායිකාව ගායිකාවෝ. බූරුවා බූරුවෝ. ඕ ශබ්දය තමයි පුතේ බහුවචන නාම පදේ ඇතුළත් වෙන්නේ. ඕ ශබ්දය සහිත බහුවචන නාම පද. පුතේ ඔන්න ඔය විදියට අපිට ක්‍රම 8ක් ඔස්සේ ඒක වචන නාම පදයක් බහුවචන බවට පත් කරගන්න ක්‍රම 8ක් අපිට පෙළ පොතේ සඳහන් වෙනවා. ඉතින් අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ ඒක වචන බහුවචන නාම පද විතරයි. හැදෙන්නේ කොහොමද කියලා අපි දන්නේ හිටියේ නෑනේ. 6 වසරට වෙනකම් පුතාලා ඒක වචන නාම පදයක් දුන්නොත් ඒක බහුවචන කරන්න පුළුවන්. ඒක වචන බහුවචන නාම පද කියන්නේ මොනවද කියලා දැනගෙන හිටියා. හැබැයි 7ේදී අපි ඉගෙන ගන්නවා ඒක වචන නාම පද බහුවචන බවට පත් වෙන ආකාර 8ක් පිළිබඳව. මම හිතනවා තේරුණා කියලා. ඉතින් පුතාලට දැන් තියෙන ගැටලුව මේක කොහොමද දැන් ලිඛිත අභ්‍යාසය අහලා තියෙනවනේ මේ ක්‍රම 8 ඔස්සේ ක්‍රම 8ට අදාළව නාමපද ඒකවචන නාමපද 5ක් අරන් බහුවචන කරලා පෙන්නන්න කියලා. හැම ක්‍රමයකටම නාමපද 5 අරගෙන පෙන්නන්න ඕනි. ලිඛිත අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕනි. ඉතින් මම සූදානම් ඊට පස්සේ දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි නාමපදවල වචන ભેදය. අපි දැන් යමු පුතේ ඊට අදාළව ලිඛිත අභ්‍යාසය සාකච්ඡා කරන්නට. ඔන්න පුතේ අපි සූදානම් දැන් නාමපදවල වචන ભેදයට අදාළව ඔයාලගේ පෙළ පොතේ සඳහන් ලිඛිත අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නේ විදියට තියෙන්නේ පුතේ එක් එක් ක්‍රමයේ යටතේ ඒකවචන නාමපද 5 බැගින් ලියා ඒවා බහුවචන නාමපද බවට හරවා ලියන්න. ඉතින් අපි අර කලින් සාකච්ඡා කර ක්‍රම 8ට අදාළව ඒකවචන නාමපද 5යි ඒ බහුවචන කළා ලියන්න කියලා තමයි මේ ලිඛිත අභ්‍යාසයේ තියෙන්නේ පුතේ. ඉතින් මම මේ ක්‍රම 8 ඔස්සේම පුතාලට නාමපද 5 දීලා බහුවචන කළා තියෙනවා. මේ වීඩියෝ එකේ සඳහන් වෙන්නේ ඒ පිළිතුරු ටික පුතාලට බලන්න පුළුවන්. මේ ලිඛිත අභ්‍යාසයට අදාළව පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු ටික තමයි පුතේ මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. හරි පුතාලා දැන් පළවෙනි ප්‍රශ්නට පිළිතුරු ලියන්න ඇති ලිඛිත අභ්‍යාසයේ දැන් අපි බලන්න හදන්නේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු පහත සඳහන් වගුවේහි ඉස්තැනට සුදුසු පද යොදා වගුව සම්පූර්ණ කරන්න. ඒක නම් ඉතා සරලයි. පුතාලට දීලා තියෙනවා නාමපද කිහිපයක්. සමහර නාමපද තියෙනවා ඒක වචන නාමපද. ඔයාලට බහුවචන කරන්න තියෙනවා. සමහර ඒ වෙලාවට බහුවචන නාමපදේ දීලා ඔයාලා ඒක වචන ලියන්න කියලා තියෙනවා. ටීචර් මේ රතු පාටින් පෙන්නලා දීලා තියෙන්නේ පුතේ පිළිතුරු විදියට සඳහන් කරන්න ඕනි ටික. සිංහය දීලා තියෙනවා ඒක වචන නාමපදේ වල බහුවචන කරන්න ඕනි සිංහයෝ විදියට. ලේන්නු කියන බහුවචන නාමපදේ පුතාලට දීලා තියෙනවා. අපෙන් අහනවා ඒක වචන නාමපදේ මොකද්ද කියලා. ලේන්නුගේ ඒක වචන පදේ ලේනා. ඊට පස්සේ පුතේ පොත් කියන බහුවචන නාමපදේ දීලා තියෙනවා ඒක වචන කරන්න ඕනි පොත කියලා. ඊට පස්සේ අක්කා කියලා තියෙනවා. අපෙන් අහනවා බහුවචන නාමපදේ මොකද්ද කියලා. අක්කා අක්කලා. ඒක වචන නාමපදේ කඩය කියලා දීලා අපෙන් අහනවා පුතේ බහුවචනේ කඩ කියලා තමයි පිළිතුරු සඳහන් වෙන්න ඕනි. පතුරු කියලා බහුවචන නාමපදේ දීලා අපිට ඒක වචන කරන්න තියෙනවා. පිළිතුර වෙන්න ඕනි පතුර. බහුවචනයේ කවර කියලා දීලා ඒක වචන කරන්නලු. ඉතින් ඒක වචන නාමපදේ වෙන්න ඕනි කවරය. ඊට පස්සේ පෙට්ටිය කියලා දීලා තියෙනවා ඒක වචනේ. අපි බහුවචනය කරන්න ඕනි පෙට්ටි. දවටනය කියලා ඒක වචන දීලා තියෙනවා. අපි බහුවචන කරන්න ඕනි දවටන විදියට. මහල්ලෝ කියන බහුවචන නාමපදේ දීලා තියෙනවා. අපි ඒක වචන කරන්න ඕනි මහල්ලා විදියට. ඉතින් පුතේ මේ පිළිතුරු තමයි රතු පාටින් මම පෙන්නලා තියෙන්නේ. පුතාලට හරි පහසු වේවි අභ්‍යාසය කරද්දී මේ ඔස්සේ තේරුම් අරගෙන කරන්න. හරි සරල අභ්‍යාසයක් තියෙන්නේ. නාමපදවල වචන ભેදයට අදාළව ප්‍රශ්න 2 තමයි ලිඛිත අභ්‍යාසය අපි සාකච්ඡා කළේ. ඔන්න දුවේ පුතේ ලිඛිත අභ්‍යාසයේ 3 වෙනි ප්‍රශ්නය තමයි දැන් මම සාකච්ඡා කරන්නට හදන්නේ. අවසාන ප්‍රශ්නය. පුතාලට දීලා තියෙනවා පෙළ පොතේ ත්‍රිකෝණයක් ඇතුළත නාමපද
කිහිපයක්. ඉතින් මේ නාමපද ත්‍රිකෝණය තුල ඇති නාමපද ඒකවචන හා බහුවචන යනුවෙන් වර්ග කර වගුවක ඇතුළත් කරන්න. ඉතින් මම ඔයාලට වගුවක් ඇඳලා ඒක වෙන් කරලා දීලා තියෙනවා පුතේ. අපි වගුවක් ඇඳගෙන ඒක ඒකවචන බහුවචන කියලා වෙන් කරගත්තට පස්සේ අර ත්‍රිකෝණයේ ඇතුළත තියෙන නාමපද පිළිවෙලින් ඒකවචන නාමපදයක් නම් ඒකවචන පැත්තෙත් බහුවචන නාමපදයක් නම් බහුවචන පැත්තෙත් අපිට ලියන්න පුළුවන්. එතකොට ත්‍රිකෝණය ඇතුලේ තිබ්බ ඒකවචන නාමපද ටික මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ පුතේ. මම, කරාබුව, ගවුම, වහලය, පෑන, ගාන්ඨාරය, ගුරුතුමිය, වලාකුළ, කතෘ, නිවේදකයා, වට්ටිය, කලමනාකරු. ඒ ත්‍රිකෝණය ඇතුලේ හමුවන ඒකවචන නාමපද. බහුවචන නාමපද ටික බලන්න පුතේ ත්‍රිකෝණය ඇතුළේ තියෙන. පුතාලේතර ඔය අභ්‍යාසය කළා නිවැරදිද කියලා බලා ගන්න පුළුවන්. බහුවචන නාමපද අපිට හමු වෙනවා පුතේ මෙන්න මේ ටික. තොපි, පුටු, පත්තර, ඉබ්බෝ, ගෙවල්, කණ්ණාඩි, ලේඛකයෝ, ක්‍රීඩකයෝ, පොත්, අල්මාරි, කතුරු, පෙදරේරුවෝ. මෙන්න මේ නාමපද ටික තමයි පුතේ ඒකවචන සහ බහුවචන විදියට මේ විදියට තමයි වෙන් වෙලා පුතාලගේ පිළිතුරේ තියෙන්නත් ඕනි. ඉතින් දුවේ පුතේ මේ වීඩියෝ එක ඔස්සේ මම සාකච්ඡා කළේ නාමපද කියන්නේ මොනවද? නාමපදවල වචන ભેදය කොහොමද? වචන ભેදේ කියන්නේ මොකද්ද? වචන ભેදයේදී නාමපද කොහොමද වර්ගීකරණය වෙන්නේ? ඒ වගේම නාමපදවල වචන ભેදයට අදාළව පෙළ පොතෙහි සඳහන් ලිඛිත අභ්‍යාසය අපි සාකච්ඡා කළා. ඉතින් මේ නාමපදවල පළවෙනි වීඩියෝ එක පුතාලට පුළුවන් දෙවෙනි වීඩියෝ එකේදී නාමපදවල පුරුෂ ભેදය, ඒ වගේම තුන්වෙනි වීඩියෝ එකේදී නාමපදවල ලිංග ભેදය පිළිබඳව අවබෝධ කරගන්න. ඉතින් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා පොඩ්ඩන්ට සිංහල YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. මේ දෙවෙනි සහ තුන්වෙනි කොටස ඔස්සේ පුතාලට පුළුවන් ඉතිරි අභ්‍යාස සහ ඉතිරි පාඩම් නාමපදවල වර්ගීකරණය පිළිබඳව නරඹන්නට.